ආයිබෝවන්. අහලා තියෙනවද කිඹුලා මුසන කෝස දෙක කන කතාව? ඈ මුසන කෝස දෙක නෙවෙයි සෙට් එකම ස්පෙයා පාර්ට් මුළු ඇසේකම මේ කරාටක ඉඳලා තියෙනවා කිඹුලේ. අර වලක ඉඳලා තියෙන්නේ. මේ වලට මොන මිනිස්සයා බැස්සත් කනවලු. කෙලින්ම ඇසේකම කනවා. කෑවා කියන්නේ ඉතින් මෙහා එතනින් යා අපුන්සගේ තමයි. හරිද? ඔන්න මේ පස්සේ මොන జగතාවද කනවලු. හරිද? ඒ ඌගේ හැටි කන්නේම ඒක. ඔන්න දැන් ඒකෙන්ද ඔකට ජජ් බෝඩ් එකක් පත් කරාලු. ඒ කියන්නේ මේ වලට බැහැලා දෙක පරිස්සම් කරගෙන යන මිනිස්සයාට ලොකු තෑග්ගක් දෙන්නම් කියලා. කොහොම හරි මේ ජජ් බෝඩ් එකක් පත් කරලා දැන් ඔන්න මේ ජජ් බෝඩ් එකේ ඉන්නවා එක එක රටවල් වලින් ඇවිල්ලා තියෙනවා මිනිස්සු. හරි වැඩ්ඩෝ. සුපිරි වැඩ්ඩෝ ඇවිල්ලා. මේ ජපානයෙන් ආවලු, ඇමරිකාවෙන්, චීනෙන්, පිලිපීනෙන් වටෙන්ම ආවලු. හරිද? ලංකාවෙම ගිහිල්ලා තියෙනවා කේට්ටු ඩයල්ලා. හරි. අඟපත නැද්දායිල්ලා. දැන් කොහොම හරි ඔන්න දැන් මුලින්ම ඇමරිකාවේ අවිල්ලු කරලා බහැලා තියෙනවා මේ හොඳ අඟපත තියෙන සුපිරි වැඩේ. වල බහැලි වෙලා කොහොම හරි විනාඩියක් ගිය නෑලු උඩට ආවලු. උඩට ඇවිල්ලා මිනිස්සු මණ්ඩලෙට කිව්වලු මම යනවා ගියාවලු. ගියාලු. හරිද? ඉංග්‍රීසි සිංගල්දී I will go හරි මොකක් හරි කියලා මම යනවා ගියාවලු. මිනිහා කොහොම හරි නපුරුස ගෑවලා. ගියාලු. මිනිහා ගිහිල්ලා ඔන්න දැන් දැස්සලු චීනෙනුත් ඇවිල්ලා. හරි? හොඳ එකවත් තියෙන දැල්ලා පොරත් ඇවිල්ලා දැස්සලු. පොරටත් ඒකම ලුණේ. දැහල විනාඩියක් ගියේ නෑ. විනාඩියක් යන්නේ නෑ කොහොම හරි කන. ශනික කන. උඩට ආවලු. මම යනවා ගෑවලු. ගියාලු. ඔහොම දැන් එන රටින් බහිනවලු. විනාඩියක් යන්නේ නෑ උඩට එනවලු. යනවා කියනවලු යනවලු. හරිද? වන් නපුංසකයා කරලා තමයි මේ කිඹුලා යවන්නේ. පස්සේ ලංකාවේ ඩයල් එකත් ඇවිල්ලා තියෙනවා. කෙට්ටු ඩයල් එක. ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් කිව්වලු ආ බයින්න එපා වගේ කන්න දෙයක්වත් නැහැ. අනික කන්න දෙයක් ඇත්තම නැතුව ඇති එතන. ඒකින්ද මේ බයින්න එපා ඔයා යන්නේ කියලා. මූ කියන දේ අහලා නැහැ. මූ කියන දේ අහන්න නැතුව ගිහිල්ලා කෙලින්ම වලට එම්ම පැනලා. හරි. වලට පැනලි කරලා ඔන්න දැන් විනාඩිය කාමාරක් දෙකක් විතර ගියාලු මූ දියේ ඇටලු. හරි. දියේ ඇටලු මිනිහා නිකන් පොඩ්ඩක් ඔළුව උඩට දැම්ම විතරලු ජජ් බෝඩ් එකෙන් ගෝල එන්න නැත්තම් ඔයාවත් කාලා දායි. අර දෙක විතර නෙවෙයි තමුසත් කාලා දායි කියලා. හරි. ඊට එකම කළා නිකන් ඉන්දියට පෙන්නලා තියෙනවා. හරි. කිඹුලාවලු උඩ. කිඹුල උඩට ඇවිල්ලා ජජ් බෝඩ් එක ගාවින් යන ගම මම යනවා. ගෑවලු. කිඹුලා ගිහිල්ලා. ඔව් ලංකා මිනිස්සුන් වැඩ වලකටවත් බස්සන්න ඕනද? පවුනේ කිඹුලා. තව කතාවක් ඕන නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න.